හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න මං අදත් ඔයාලට ගවර්න්මන්ට් ජොබ් වේකන්සිස් කීපයක් තමයි අරගෙන ආවේ. මං අද ඔයාලට අරන් අවිල්ලා තියෙන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ තියෙන ජොබ් වේකන්සිස් කීපයක්. මේ ජොබ් වේකන්සි වලට කාර්යාල කාර්ය සහායක, ඒ වගේම රියදුරු විද්‍යාගාර සහායක සහ විද්‍යාගාර සහායක කියන කළමනාකරන සහකාර මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට තමයි මං අද ඔයාලට මෙන්න මේ විදිහට අරන් අවිල්ලා තියෙන්නේ. හරි. ඉතින් මම මුලින්ම කතා කරන්න රියදුරු කියන ජොබ් වේකන්සිස් එක සඳහා ඔයාලට අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. රියදුරු ජොබ් වේකන්සිස් එකට ඔයාලට අවශ්‍ය සුදුසුකම් තමයි අප සාපේල විභාගයේ ආම වශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබීම තමයි ඔයාලට තියෙන සුදුසුකම් වන්නේ. බර වාහන ධාවනයෙන් සඳහා වළංගු රියදුරු පත්‍රයක් සහ ස්ථාපිත ආයතනයක ආම වසර 3ක බර වාහන ධාවනය පිළිබඳ සේවා පළපුරුද්දක් තිබිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. හරි. ඉතින් ඔයාලට මේ ජොබ් වේකන්සිස් එකට අදාළ මේ මෙන්න මේ සුදුසුකම් තියෙනවා නම් ඔයාලට හැකියාව තියෙනවා පහසුවෙන්ම ආයුධම් කරන්න. හරි. ඊට පස්සේ අපි කතා කරමු විද්‍යාගාර සහායක කියන තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද කියලා. සාපේල විභාගයේ ආම වශයෙන් විෂයන් දෙකක් සමත් වී තිබීම තමයි ඔයාලට අවශ්‍ය සුදුසුකම් වන්නේ. පිළිගත් ආයතනයකින් ලබා දෙන අදාළ ක්ෂේත්‍රයේ ජාතික වෘත්තීය සුදුසුකම් මෙන්වීකු ෆෝම් මට්ටමට නොඅඩු සහතික පත් පාඨමාලාවක් සාර්ථකව ලෙස සම්පූර්ණ කර තිබීම තමයි ඔයාලට අවශ්‍ය සුදුසුකම් වන්නේ. හරි. ඉතින් කාර්යාල කාර්ය සහායක තියෙනවා. කාර්යාල කාර්ය සහායක සඳහා ඔයාලට අවශ්‍ය සුදුසුකම් වන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් දෙකක් සමත් වී තිබීම විතරයි ඔයාලට අවශ්‍ය සුදුසුකම් වන්නේ. පහසුවෙන්ම ඔයාලට මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට ආයුධම් කරන්න හැකියාව තියෙනවා. ඉතින් මේවට අදාළ වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. ඉතින් මූලික වැටුප රුපියල් 45174යි මූලික වැටුප විතරයි. ඒ වගේම මෙතනදී අතුලක් කරලා තියෙනවා විද්‍යාගාර සහායක තනතුරට 45174ක් සහ කාර්යාල කාර්ය සහායක තනතුරට රුපියල් 40763ක් විතර තියෙන මෙන්න මේ ලබා දීලා තියෙන්නේ මූලික වැටුප පමණයි. තවත් මේකට දේවල් එකතු වෙනවා. හරි. ඉතින් වයස සීමාව අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර කෙනෙක්ට තමයි ආයුධම් කාර්ය පුළා වෙන්නේ. සමස්තයක් විදිහට තමයි මේ අතුලක් කරලා තියෙන්නේ. හරි. ඉතින් මෙන්න මේ ජොබ් වේකන්සිස් වලට අදාළ අනෙකුත් කොන්දේසි කීපයක් අතුලක් කරලා තියෙනවා. මෙම තනතුරු ස්ථිර සහ සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල් වෙත දායකත්වයේ සැපේන තනතුරු වේ කියලා සඳහන් කරලා තියෙනවා. EPF ETF කපනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ස්ථිර ජොබ් එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මම මේකට අවශ්‍ය ඇප්ලිකේෂන් එකක් දාලා තියෙනවා. ඒ වගේම මේකට අවශ්‍ය ලිපිනේ සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ලිපිනේ අධ්‍යක්ෂ බටංගල විශ්වවිද්‍යාලය විද්‍යායතනය පනාවල හැලියගොඩ කියන දුරකථන අංකයක් සඳහන් කරලා තියෙනවා. මෙන්න මේ ලිපිනයට තමයි ඔයාලා සෙන්ඩ් කරන්න අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් මම ඔයාලට මෙන්න මේ විස්තරේ අපේ Telegram channel එකේ ඇතුළත් කරලා තියන්නම්. Telegram channel එකට join වෙන්න පහළ comment section එකේ තියෙනවා අදාළ link එක. හරි. ඉතින් මම මේ වීඩියෝ එක මේ විදිහට ඉවර කරන්නම්. හැමෝටම සුබ දවසක්.